ඉතින් හයි යාළුවනේ අදත් අලුතින් vlog එකකට ඔයාලව පිළිගන්නවා. ඉතින් අද තව අලුත් අය කෙනෙක් එක්ක ආවේ. ඉතින් මෙයාගේ නමත් ඉදුවර. ඉතින් මාත් ඉදුවර. ඉදුවර 1 and ඉදුවර 2. Oh my god! Wow! එහෙම කිව්වොත් හරියටම හරි. ඉතින් අද අපි ලොකේෂන් එකක් බලන්න තමයි දැන් ආවේ. හරිද? දැන් අපි ලොකේෂන් එකේ අවසර ගත්තා. ඉතින් එයාලා ඇත්තටම කිව්වොත් රෙස්පෙක්ට් කරන්න ඕන. කියන්නේ අහුව පළවෙනි පාරෙම ඔව් මේ හාගුවනේ. ඔව් ඇත්තට මෙයාලට උත්තමාචාරය. ඉතින් අපි ලොකේෂන් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් මමයි අයියයි ලොකේෂන් එක පොඩ්ඩක් බලලා හිටම හිට ඇවිදලා කරලා හොඳ ප්ලේස් එකක් තියෙනවා නම් බලලා යනවා අපි ඉස්සරහ දවසේ ගිහලා තමයි වීඩියෝ එක ගහන්නේ. ඉතින් යා ඒක තමයි. ඉතත් හොඳයි. මේ මෙතන ඉඳලා ගන්න පුළුවන් මෙතන මේ ඉස්මේ තියෙන සෙට් එක. සෙට් දෙකක් අදිනවා දැනට. මේ ගහනම් පට්ට බෑ. ඒකත් තියෙනවා අරගත් තියෙනවා. හොගේ. ආ මේකනේ. අපි අතන පල්ලෙන් ඉඳලා ගහන්නේ ලස්සනයි. මම මාත් ඉතින් දීලා පල්ලෙන් ඉඳලා මෙතන මේ ඔයාලා කියන ඔයාලා සෙට් එකක් මෙතන තියලා ගහන්නේ හොඳයි. අර අපි මචං කට්ටිය සෙට් එක. සෙට් එක වගේ. මෙතන හොඳට සුපිරි. ඒ වයිබ් එකටම දිනනවා මේක. ඒක වාගේ වීඩියෝ මොකද කරන්නේ? ඈ? වාගේ වීඩියෝ එක? ඒක මෙහෙම මම කිව්වේ. අර වයිබ් එක උනා. එතනට වාටත් මේ වගේ මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක බලමු ඉස්සරහට. ඔව් ඒක අවුලන්නේ. ලොකේෂන් එක නම් පට්ටයි. මේක නම් හිතුවට වඩා සුපිරිනේ. තොර ඩීප් සුපිරිට සුපිරි. අර පැත්තට දෙන්න. යා මේ පැත්තට යා. ඉතින් මේකේ පට්ටම ප්ලේසස් ගොඩක් තියෙනවා අපිට වීඩියෝ එක ෂූට් කරන්න. ඉතින් මේ පොළොවට ගල් ඉතින් අල්ලලා තියෙන්නේ මේ ගයක් මෙතන කාගේ හරි අපි දැන් එයාලෙන් අහලා බැලුවා. මේ පිට පරිම හා කිව්වා. ඔව් අන්න ඒක තියෙනවා. මේ පට්ටම ප්ලේස් එක. ඉතින් එයාලා තාම හදාගෙන යනකම සමහර තැන් මේ පිටිපස්සෙන් පේන්නේ මේ එන තැන. එයාලා එතන තමයි අර පාරෙන් එන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් ප්ලේස් එක නම් අඩුවක් කියන්න නෑ. කිසිම අවුලක් නෑ. සුපිරි. ඉතින් අපි ආයේ දවසක දැන් ආය 4 වෙනිදා එනවනේ. එතකොට බලමු එදාට vlog එකක් ගන්න පුළුවන් උනොත් ගහන්න. බලමු. එළ. න්යාරනේ. Mau fighter bang. ඉතින් යාළුවනේ මේ බුදු පිළිමේ තියෙන පන්සලට තමයි දැන් මමයි අර අයියා යන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ ඉතින් අපි මොකද්ද පන්සල නම මේදන් ශ්‍රී මේදන් කරාරාවේ. පන්සලට ආවේ ඉතින් vlog එකේ. හම්බෙන් දැක්ක බුදු පිළිම. ඔව් හම්බෙන් බුදු පිළිමයක් දැක්කා. දැන් ඔයාලට ඒක පෙන්වන්න යන්නේ. ඉතින් අපි දෙන්න දැන් ඉන්නේ පන්සල ඇතුලේ. ඉතින් පන්සල නම් මාරම ලස්සනයි. ආයේ වරදක් කියන නෑ මාර ලස්සනයි. ඉතින් මේ අද වීඩියෝ එක ගන්න ගිම්බල් එකෙන්. දැන් හරි පරණ වීඩියෝ එකකින් හිපේ මේකෙන්. දැන් ගිම්බල් එක අතේ තියෙන්නේ. ඔයාලට ඒක පෙන්වන්න. මම ෆොටෝ එකක් දාන්න. අපි දැන් පන්සල පොඩ්ඩක් වැඳ පුදාගෙන එමු.
ඔබ දැවිලින්නේ මොකක්ද නම පන්සලේ ආය මතකුණා. වේදංකර ශ්‍රී මේදංකරාරාමේ. ඉරිලා වෙන්නේ නැහැ ෆෝන් එක උස්සලා තිබ්බොත් එහෙම මහරහතන් ලැකෙන්නේ. මේ අලුතින් මේ පඩිපෙළ හදලා හදන ගමන් මේ ඒක තමයි. මේ ඉස්සර මම පළවෙනි දාපු දවසේ මේක තිබ්බේ නැහැ. අපි ආවේ අර වෙන වටේ පාරින් අරින්. මේක අලුතින් හදාගෙන යන්නේ පන්සලක ඉරිලා වුණේ. කොහොමද විසන් එක? කෙලින්ම ආය. උඩ පෙන්නමු අපි උඩට ගිහලා පෙන්නමුනේ. පෙන්නු. ඒ උඩට යන්න ටිකක්. මෙතන මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ට්‍රැවල් channel එකක් වෙලා අන්තිමේදී vlog channel එක දැන්. channel එක travel එකක්. ඉතින් අපි ආවේ මොකටද? ආවේ ලොකේෂන් එකක් බලන්න. දැන් ලොකේෂන් එක බලන්න ගිහිල්ලා පන්සල ලස්සනයිනේ. දැන් ලොකේෂන් පිස්සු තියෙන්නේ. නෑ ඉස්සර එහෙමනේ ඉස්සරම් දැක්කේ කොහොමද පන්සල? අපි යනකොට බුදු පිළිම තමයි දැක්කේ. ඊට කඩේකින් අහලා ඔව්. අහලා තමයි මේ ඔව් අර වීඩියෝ එකේ තියෙනවා චූටරේ බුදු පිළිම පේන්නේ. ඒත් පන්සලට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් බුදු පිළිම තමයි වලට පෙන්වන්නේ නැහැ. ඔව් හදන ගමන් නේ. ඔව් දැන් අපි ගමු. පොඩ අර දැන් බුදු පිළිම තියෙනවා. දැන් කොහොමද ඒක? මේ පේන විදිය සුපිරියටම පේනවා. සුපිරිම ලස්සන. ඉතින් දැන් අවු වැඩි හින්දා පොඩි කේස් අපි දැන් දවල්නේ ආවේ. ඉන්න වීඩියෝ එක අර පැත්ත පෙන්වන්න හරියට ඔයාලට. ඉතින් යාළුවනේ බුදු පිළිමයට යන්න යන්නේ. තව මේ හදන ගමන් මමයි එන ඉදුවර 1 and ඉදුවර 2 යන්නේ දැන්. chapter 1 chapter 2. ඔව් පඩිපෙළවල එහෙම හදලා නැහැ. ඔව් තාම හදලා නැහැ. ළඟින් කට්ටිය ඉන්නවා නම් දන්නවත් ඇති. ඔව් ශ්‍රී මේදංකරාරාමේ ගිරුල්ලේ තියෙන්නේ හරියටම. මැද්දපල පන්සල පොඩ්ඩක් මෙහා. ඉතින් මෙන්න තියෙනවා බුදු පිළිමේ. ඉතින් අපි අනිත් පැත්ත හරලා වීඩියෝ එක පෙන්නන්නම් ඔයාලට. අනේ ගෙදර යන්න යන්නේ. මේ පන්සලට ගියා. නන්ද පුතා ගත්තා. ගත්තා. ඔයාලට පේනවා ඇති මේ අද දහම්පාසල් දවසන්නේ. ඉතිදන්නේ. දහම්පාසල් ළමයි ශ්‍රී ලංකාවේ නම් මතකද? අපි තෝ ශ්‍රී ලංකාව ගිහින්. එන්න මත. සද්ද තරම් කරේ. ගෙදර අපි තරම් කරේ. හරි යාළුවනේ ඉතින් අපි යන්න දැන් පන්සලෙන් යන්නේ දැන් වෙලාවත් හරි අපිට යන්න. ඉතින් අපි පන්සලෙන් යන්නේ. ඉතින් අපි එළියට ගිහලා කතා කරමු. A few moments later. මේ ඉන්නේ අපේ දුවිලි කුමාරේ. ආව නෙමෙයි බා. ගිම්බල් එකේ පවර් එක යාළුවනේ එල්ලෙන්නේ නැහැ නේ.
අම්බෝ බීල වැදුන අනාත අයියා. හරි යාළුවනේ ඉතින් දැන් පන්සලෙන් එළියට ඇවිල්ලා දැන් එළියේ ඉන්නේ. දැන් ඉතින් ආයෙ vlog එක ඉස්සරහට කරන්න හම්බෙද්ද නැහැ. දැන් කෙලිම ගෙදර යෑමක් තියෙන. ඉතින් ඒකින්ද vlog එක ඉවර කරන්න හම්බෙද්ද නැහැ. ඉතින් ඒකින්ද අදට vlog එක මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අලුතෙන් ආපු ඉඳුරේටත් ගොඩක් thank you. ඉතින් vlog එක බලන්න, subscribe කරන්න, share කරන්න. එහෙනම් ආයෙ දවසට එට්ටමු. ජය වේවා. Scooby-Dooby-Doo, kello gammi riskudu, ubala hitala matala kollo daleda kannawada